ගානට අරුහා තනියම සටන් වදින්නට අවසර මුන්න මහදේව රක්කන්තු බුද්ධ ශාසනං ආයුෂෙන් දිව්‍ය ප්‍රාණයෙන් රක්කන්තු බුද්ධ ශාසනං සුදුන වේවා සුරිතුනි කුමසර දේවා ඔබ වෙත වේවා දෙවිතුනි වේවා ඉන්සිරි වේවා අයිබෝවන් සුවපත් නිරෝගිමත් දවසක් වේවා. වීඩියෝවට එන්න කලින්ම ඔයා දන්නවා අද කවුරු සම්බන්ධවද කතා කරන්න යන්නේ කියලා. හෙලේ වෙදතර YouTube නාලිකාව ඔස්සේ අද අපි කතා කරන්නේ දැඩි මුණ්ඩ එහෙමත් නැත්නම් අලුත් නුවර දෙවියන් ගැන. අද අපි කතා කරන්නේ ලස්සන කතාවක්. නිකන් කතාවක් නෙවෙයි, දේව කතාවක්. ඉතින් මේ කතාව මේ විදිහට පටන් ගමු. දැඩිමුණ්ඩ දෙවියන්ගේ දෙමාපියන්ගේ විස්තරයක් කිව්වොත් යක්ෂ ගෝත්‍රික පූර්ණක නම් යක්ෂය තමයි දැඩිමුණ්ඩ දෙවියන්ගේ පියා වුණේ. ඒ වගේම අම්මා තමයි කැලණියේ නාග ගෝත්‍රයේ එරන්දිකා. අලුත් නුවර දෙවියන් ලංකාවේ කෙනෙක් නෙවෙයි, ඔහු ඉන්දියාවේ දෙවි කෙනෙක්. මේ විස්තර කීවම එතුමාගේ උත්පත්ති කතාව නොකියම බෑනේ. ඒ විස්තරෙත් මම පොඩියට කියන්නම්. මම කලින් කියපු පූර්ණක යක්ෂයා කියන්නේ නාග ලෝකයේ හිටපු වරුණ කියන රජතුමාගේ සේනාධිපති. ඔන්න ඉතින් දවසක් මේ වරුණ නාරජුගේ බිසවට එහෙමත් නැත්නම් විමල බිසවට දොළදුකක් ආවා දඹදිව කොරාවේ දේශයේ ඉන්දිපත් රජුගේ පුරෝහිතයා වුණු විදුර පඬිතුමාගෙන් බණහන්න. ඒ වුණාට මේ පඬිතුමා නාලවට එන්න කැමති වුණේ නැහැ. අන්තිමට වරුණ රජුගේ දියණියක් වුණු එරන්දතේ කිව්වා විදුර පඬිතුමාගේ හදවත ගෙනත් දෙන කෙනෙක් සමග ඇය විවාහ වෙනවා කියලා. ඊට පස්සේ තමයි මේ විදිහට මේ එරන්දතේ සහ පූර්ණක යක්ෂයා විවාහ වෙලා තියෙන්නේ. මේ දැඩිමුණ්ඩ දෙවියන්ට සමාජයේ බොහෝ නම් වලින් ආමන්ත්‍රණය කරනවා. ඇම්බැක්කේ දේවතා බණ්ඩාර, දළදා බණ්ඩාර, පිටියේ බණ්ඩාර, ගේමර බණ්ඩාර, නවගමු බණ්ඩාර වගේම වාහල්කඩ බණ්ඩාර වගේ තවත් නම් රාශියකින් හඳුන්වනවා. ඉතින් මේ දැඩිමුණ්ඩ දෙවියන්ගේ ආයුධය වුණේ වේවැල සහ හැරමිටිය. කුඩා කාලයේ සිටම අංගම් සටනට ඉතාමත් දක්ෂයෙක්. හරිම ඉලක්කයට දුන්නෙන් විදපු නිසාවෙන් දුනුවන්ත කියන නමද ඔහුට ලැබෙනවා. එතුමාගේ නම වුණේ මුණ්ඩ කියන නම. දැඩිමුණ්ඩ කියන නාමය ලැබිලා තියෙන්නේ බුදුන් වහන්සේ මාර පරාජයේදී අනෙක් අය යන විට මුණ්ඩ පමණක් නොබියව සිටි නිසා. මෙහෙම හිටපු දැඩිමුණ්ඩ දෙවියන්ගේ එඩිතර බව දැකලා වෙසමුණි උපුල්වන් දෙවියන්ගෙන් ඉල්ලීමක් කළා ලංකාවෙන් වාස භවනක් සකස් කරලා දෙන්න කියලා. ඔය විදිහට තමයි දැඩිමුණ්ඩ දෙවියන් ලංකාවට එන්නේ. දැඩිමුණ්ඩ දෙවියන් ලංකාවට ආවම එතුමාගේ හිත ගියේ කන්ද උඩරටට. ඔහු සත්කෝරළයේ කිරුකන්දෙනියට ගෙහින් තමන්ගේ රොන් සැරයටිය ගල්ලෙනක් තුළ තැන්පත් කළා. නමුත් උඩරට රජතුමා මේ හේතුවෙන් ලොකු කලබලයක් ඇති කළා. අවසානයේදී දැඩිමුණ්ඩ දෙවියෝ අලුත් නුවර ස්ථිරවම පදිංචි වුණා. ඉතින් අදට මම ගෙහින් එන්න. මේ වගේ වීඩියෝ බලන්න අපේ හෙළේ වෙදතුරු YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.